අයිබන් සුදවසකදී නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න කියලා ආරාධනා කරනවා. මේක ටිකක් අපූර්ව වැඩක්. හරිද? ඔබ දැන් මාතෘකාව දකින්නට ඇති. මේක අපූර්ව වැඩක්. ඒ කියන්නේ මේක මේ මම ඇත්තටම මේ කොහෙන්වත් සෝස් එකක් අරගෙන එහෙම එකක් නෙමෙයි. මමත් පොඩි පරීක්ෂණයක් තමයි සිද්ධ කරේ. ඒ කියන්නේ අපේ කෘත්‍රිම බුද්ධිය දැන් ඉතින් අපි හොඳටම දන්න ඔබ හැමෝමත් වැඩ කරනවා ඇති. මමත් වැඩ කරනවා. එහෙම සෑහෙන උදව් ගන්න විෂයක් තමයි කෘත්‍රිම බුද්ධිය. ඉතින් කෘත්‍රිම බුද්ධිය අනුව කවුද 2026 ලෝක කුසලානේ දිනන්නේ කියලා මම විමසලා බැලුවා ප්‍රධාන AI නිෂ්පාදන තුනකින්. හරිද? ලෝකේ සාමාන්‍ය පිළිගත්ත එකක් ඇවිල්ලා Google ලගේ Gemini එක. ඊළඟට කවුරුත් හොඳින්ම ගොඩාක් පාවිච්චි කරන chat GPT එක. ඊට පස්සේ ටිකක් ශ්‍රී ලංකාවේ මම දන්නේ නැහැ මේක කොයි තරම් දුරට ජනප්‍රියයිද කියලා Grok එක. හරිද? Grok කියන්නේ එලොන් මස්ක්ගේ AI එක. එතකොට මේවා ටිකක් මේ platform තුන ගත්තාම ටිකක් වෙනස්. එක සමානම කියලා කියන්න බෑ. ඒගොල්ලන් තොරතුරු ගන්න විදිහ හරිය මේ චුටක් වෙනස්. ඒක එකක්. එතකොට මේගොල්ලන් දීපු ප්‍රෙඩික්ෂන් එක මොකක්ද කියලා අපි බලනවා. මම බලන්න යන්නේ ඔබට බලන්න පුළුවන්. එතකොට මේක හරිය ටිකක් ඉන්ටරෙස්ටිං නේද? ඒ කියන්නේ ටිකක් අමුතු ගණේ සිද්ධියක්. ඒගොල්ලන් කෘත්‍රිම බුද්ධිය කවුරු දිනනවාද කියලා හිතන්නේ කොහොමද කියලා මේ බලන්නේ. අනාවැකි වගේ තමයි. අපි අවසානයේට බලමු කවුද දිනන්නේ කියලා. හරිද? ඒක ලොකු කතාවක්. හැබැයි මේකේ මම කියන්න ඕනේ අනික් කාරණය මේක මේ අර පේන කියනවා වගේ කියන්න බෑ. හරිද? මේක මේ පේනයක් නෙමෙයි. මේක සාමාන්‍යයෙන් මේ AI නැත්නම් කෘත්‍රිම බුද්ධිය කියලා කියන්නේ සාමාන්‍ය අවකාශයේ තියෙන තොරතුරු ඒගොල්ලන් එකතු කරලා ෂණිකව එකතු කරලා ඒකත් එක්ක පොඩි විශ්ලේෂණයක් දෙන එක. එතකොට මේකේ දැන් එක එක්කෙනා ඉදිරිපත් කරපු මත තියෙනවනේ. මම ඒක පොඩි ඔබට අදහසක් ගන්න කියන්නේ දැන් AI කියන්නේ ශාස්ත්‍රකාරයෙක් වගේ එකක් වෙනවනේ. එහෙම එකක් නෑ. දත්ත මත පදනම්ම තමයි කෘත්‍රිම බුද්ධිය ඕනෑම පිළිතුරක් හරි උත්තරයක් හරි දෙන්නේ. හරිද? තොරතුරු දෙන්නේ එයා දත්ත මත පදනම්. එයා එතකොට මේක දැන් අපි හැබැයි එක platform වල වෙනස් වෙන්න පුළුවන්. එයා දත් එකතු කර ගන්න ක්‍රමය අනුව, එයා දන්න දේ අනුව, එයාට ඇතුළට රින් ගන්න පුළුවන් දේ අනුව නේද? එයාගේ වපසරියත් එක පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. ඒකයි සමහර ඒවා චුට්ටු වෙනස්. නමුත් ගොඩක් ඒවා සමානයි. හොඳේ. මම මේ කියන්නේ ඒකයි. එතකොට මම පසුබිම කියලා ඒගොල්ලන් කියන්නේ මොනවද කියලා කියන්නම් AI platforms. මේකේ මම කියන්නේ මේ දත්ත මත පදනම්ව තමයි මේ උත්තරයට මේගොල්ලන් ඇවිල්ලා ඉන්නේ. හරිද? මේක ශාස්ත්‍රයක් නෙමෙයි. එතකොට ඒ නිසා මේ කොහේ හරි කවුරු හරි ඉදිරිපත් කරපු මතයක් අනුව නැත්නම් ප්‍රෙඩික්ෂන් නැත්නම් මේ තියෙන දක්ෂතා කණ්ඩායම් වල දක්ෂතා ඒගොල්ලන්ගේ ප්‍රබලත්වය ඒ වගේ මේ තොරතුරු මත තමයි මේක අපිට එළියට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේක ගොඩාක් දුරට අපිට යම්කිසි අදහසක් තියාගන්න පුළුවන්. අවසානයේ දිනන්නේ කවුද කියන එකට වඩා සෙමි ෆයිනල් එන්නේ කවුද කියන එක වගේ හිතා ගන්නවත් අඩුම තරමේ මේක වැදගත් වෙන්න පුළුවන්. මම අහපු කෙලින්ම ප්‍රශ්නේ තමයි කවුද 2026 ලෝක කුසලානේ දිනන්නේ? ඔක තමයි මගේ සරල ප්‍රශ්නේ. මම ඇහුවේ නෑ සෙමි ෆයිනල් එන්නේ කවුද කියලා. වත් ෆයිනල් එන්නේ කවුද කියලා. මම අහන්නේ කවුද දිනන්නේ කියලා. ඒකට දීපු උත්තරේ මේ බලන්නේ. හරි. Google ලගේ Gemini අපි බලමු මොනවාද කියන්නේ කියලා. ඒගොල්ලෝ මෙන්න මෙහෙම කියනවා. තරංගාවලිය තවමත් ආරම්භ වෙලා නැති නිසා මම මේගොල්ලෝ ඒක කියන විදිහටම කියන්න. ස්ථීරෝම ජයග්‍රාහකයා කිව නොහැක. කියන්න බෑනේ. ඉතින් අපි දන්නවා. දක්ෂතා සහ වත්මන් තත්ත්වය අනුව වැඩි අවස්ථාවක් ඇති කණ්ඩායම් කියන්නම් කියලා කියනවා. හරිනේ? ඔව්. ඒක ඇත්ත. ඒකේ අංක 1ටම කියන්නේ ඉන්දියාව. හරිද? මේ ඉන්දියාව ගැන පොඩ්ඩක් මතක තියාගන්න. මේ ඇවිල්ලා Gemini. ඒතකොට මම අවසානයේට කියන්නම් ඇයි එහෙම කිව්වේ කියලා. වත්මන් ශූරයන් මෙන්ම සත්කාරක රට ලෙස ඉන්දියාවට ප්‍රබල වාසියක් තියෙනවා. හේතුව කියන්නේ ඔවුන්ගේ දඟපන්දු යවන්නන් සහ පිටිකරුවන් ඉන්දියානු තනතිලි පිළිබඳව මනා හොරු පුරුදු වීම හේතුවයි. ඇත්තනේ. ඇත්ත. මේවා ඇවිල්ලා සාමාන්‍යයෙන් ඇත්ත කතා. අතන මෙතන තියෙන කතා ඔක්කොමත් එක බලපුවම ඉන්දියාවේ තියෙන්නේ. ඉතින් ලොකු වාසියක් තියෙනවා. මේ වන විට අංක 1 කණ්ඩායම 20 ඉතින් කොහොමත් වාසි. ඊට පස්සේ මෙහා හරි පුදුම විදිහට කියනවා ශ්‍රී ලංකාවට දෙවෙනි අවස්ථාව තියෙනවා කියලා. කියන්නේ මෙයා කණ්ඩායම් 4ක් සම්බන්ධයෙන් කියන්නේ Gemini. ඒ දෙවෙනි කණ්ඩායම විදිහට ශ්‍රී ලංකාව ගැන කියනවා. පොඩ්ඩක් ඉතින් අර අපි චූන් වෙනවා ශ්‍රී ලංකාව කියලා තියෙනකොට මොනා කරයිද කියලා අපි දන්නේ නැහැ. හැබැයි චූන් වෙනවා. සත්කාරක රටක් ලෙස මේකේ ප්‍රධානම කාරණේ අපේ රටේ තියෙන එක. හොඳේ. ඇත්ත ඒ කතාව ඇත්ත. සෙමි ෆයිනල් එකත් අපේ රටේ තියෙන්න පුළුවන්. සත්කාරක රටක් ලෙස මෑත කාලීන දඟපන්දු යැවීම අංශෙන් දක්වන දක්ෂතා ශ්‍රී ලංකාවට සිය මව්බිමේදී විශාල වාසියක් තිබෙන නිසා දේශීය ප්‍රේක්ෂකයන්ගේ සහයෝගය මතත් ඔවුන් ගොඩක් ශක්තිමත් වනු ඇති කියලා Gemini හිතනවා.
මේ කියන කාරණා ඇත්ත. ඔබ වරු නෙමෙයිනේ මේක බලන්නකෝ. අපි සාමාන්‍ය ලංකාවේදී ශ්‍රී ලංකාවේ තනතිල් වල අපේ දඟපන්දු යවන්නම් ඉතාමත් හොඳින් කරනවා. අපේ පිටිකරණයේ ගොඩ ගියොත් අපිට වාසියක් තියෙනවා. නැතුව නෙමෙයි. අපේ අවුල තියෙන පිටිකරණයේ විතරයි. පන්දු යැවීමට වඩා. ඒ නිසා අපේ රටේ තියෙන නිසා අපිට ලොකු වාසියක් තියෙනවා. නැතුව නෙමෙයි. ඉතින් ඒ නිසා මේකේ සාධාරණයි මේ උත්තරේ. ඊට පස්සේ ඒගොල්ලන් කියනවා ඕස්ට්‍රේලියාව ගැන කතා කරනවා. අපිත් ඕස්ට්‍රේලියාව ගැන බලාපොරොත්තු වෙන ඉන්නවා. ඕස්ට්‍රේලියාව හැම විටම ලෝක කුසලාන තරඟවලදී දරුණු තරඟයක් ලබා දෙන කණ්ඩායමක්. ඔවුන්ගේ පන්දු යවන්නන් සම්බන්ධිනුත් ඔවුන් වැඩි බලාපොරොත්තු වෙනවා. ඇත්තම කතාන්දර දෙකක් නැහැ. ඕස්ට්‍රේලියාව ගැන අපිට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. හැබැයි මේකේ ඊටම පුදුම සහගත උත්තරයක් ඇවිල්ලා තිනවා. ඒ තමයි හතරවෙනි කණ්ඩායම විදිහට ඔවුන් කියනවා ඇෆ්ගනිස්තානයේ ප්‍රබල වෙන්න පුළුවන් කියලා. ඔන්න ටිකක් එපිට ගිය කතාවක්. හොඳේ. ප්‍රබල නම් නෙමෙයි සාමාන්‍යයෙන් එහා පැත්තේ ගිය. ආසියානු තන්තිල් මත ඇෆ්ගනිස්තානයේ දඟපන්දු යවන්නම් අතිශය භයානක විය හැකියි. ඔන්න උත්තරේ. හරිද? ඔවුන් මෙවර තරඟාවලියේ අවදානම්ම කණ්ඩායම නැත්තම් ඩාර්ක් හෝස් විදිහටත් හඳුන්වන්න පුළුවන්ලු ඇෆ්ගනිස්තානය. කියන්න බෑ. අවසාන ලෝක කුසලාන තරඟාවලියක සෙමි ෆයිනල් ආවා. හරිද? මේගොල්ලන්ගේ හොඳ දඟපන්දු බලෑනියක් කියන. මේගොල්ලන්ගේ තර අපේ සීන් එකම තමයි පිටිකරණය ගොඩ ගියොත් පන්දු යවන්නන්ගෙන් උඩ දා ගන්න පුළුවන්. හරිද? ඕක තමයි Google Gemini කියන්නේ. දැන් අපි යනවා ඊළඟ මොකක්ද යන්නේ? අපි ඊළඟට තෝරගමු ඊළඟට අපි කවුරුත් දන්නේ එකනේ ChatGPT. ChatGPT කියන්නේ මොකක්ද? හරි. එයාගෙත් දැන් Gemini කිව්වා කවුද එක කියලා. මෙයා කියන්නේත් එක ඉන්දියාව. මේකයි මේ වැඩේ මම කියනනම් අනිත් එකත් ගැනත් මම කියනනම් Grok එක කියන්නේත් ඉන්දියාව. ඒතකොට ඉන්දියාවද කෘත්‍රිම බුද්ධිය කියන්නේත් ඉන්දියාව තමයි කියන්නේ දිනනවාම කියලා කියන්නේ නැහැ. නමුත් ඉන්දියාව තමයි ඉදිරියම සිටින්නේ කියලා කියනවා. මේ තියෙන තත්ත්වයන් ඔක්කොම කැල්කියුලේට් කරලා තමයි මේගොල්ලන් මේ කියන්නේ. ඉන්දියාවට ලොකු chance එකක් තියෙනවා කියලා කියනවා. විශේෂම සත්කාරකත්වයේ දැරීම සහ ඉන්දියාවේදී අපිට කාටවත් පරාජය කරන්නට බැරි වීම කියන වාසිත් එක්ක ඉන්දියාවට තමයි වැඩි වාසි තියෙන්නේ කියලා කියනවා. ඊළඟට ඒගොල්ලොනුත් කියනවා ඒගොල්ලන් කියන්නේ chat GPTත් කියනවා ඕස්ට්‍රේලියාවට ලොකු අවස්ථාවක් තියෙනවා කියලා. දැන් ඔන්න ඕස්ට්‍රේලියාව දෙකක් කිව්වා හොඳේ. ඉන්දියාවත් දෙකේම කිව්වා ඕස්ට්‍රේලියාවත් දෙකේම කිව්වා. ඒගොල්ලන් කියන්නේ ස්කොඩ් එක සහ ICC තරඟාවලිය වල ඕන් සෑහෙන ප්‍රබලයි කියලා. ඔන්න අලුත් කණ්ඩායමක් ඇවිල්ලා තිනවා මෙතනට එංගලන්තේ. හරිද? chat GPT කියනවා එංගලන්තයටත් පුළුවන් කියලා. ඉතින් එංගලන්තයට ඇයි පුළුවන් වෙන්නේ කියලා කිව්වහම ඔවුන්ගේ බැටින් පැත්ත ගත්තාම টොප් බැටර්ස්ලා ඉන්න හින්දා පුළුවන් වෙයි කියලා ඔවුන් කියනවා. ඊට අමතරව ගත්තාම දකුණු අප්‍රිකාව සම්බන්ධයෙන් මේගොල්ලන් කතා කරනවා. හරිද? ඉතින් අවසාන කාලයේදී දකුණු අප්‍රිකාව දක්වපු දක්ෂතාවත් එක්ක ඔවුන්ට හැකියාවක් තියෙයි කියලා ප්‍රධාන කණ්ඩායම් 4ක් කියලා ඊට අමතරව ටිකක් අවධානයෙන් බැලිය යුතු කණ්ඩායම් කියන කණ්ඩායම් වල ශ්‍රී ලංකාව සිටිනවා. හරිද? දැන් Gemini න කෙලින්මකම ශ්‍රී ලංකාවේ ඉන්නවා කියලා 4ට. හැබැයි මේකේ 4ට අමතරව ටිකක් අවධානයෙන් සිටින මේගොල්ලන් පෙරලිකාරී දෙයක් කරන්න පුළුවන් කියන කණ්ඩායම් වල ශ්‍රී ලංකාවත් ඉන්නවා. ඇෆ්ගනිස්තානයත් ඉන්නවා. දැන් අරක ඇෆ්ගනිස්තානේ මුල හිටියා මේකේ ඇෆ්ගනිස්තානය අවධානය යොමු කළ යුතු. කියන්නේ අප්සෙට් කරන්න පුළුවන් කණ්ඩායම් විදිහට ඒගොල්ලන් හඳුනාගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි නවසීලන්තයේ පාකිස්තානය ගැනත් ඔවුන් කියනවා. හරිද? එතකොට මේගොල්ලන් ගැන තමයි ඉන්දියාව ඕස්ට්‍රේලියාව ගැන ලොකු බලාපොරොත්තු මේ දෙකටම කෘත්‍රිම බුද්ධියට තියෙනවා. ඊළඟට මම යනවා Grok එකට. හරි. Grok එක මොකක්ද කියන්නේ? Grok එකේ ඒකෙත් අහනකොට කියනවා පළවෙනියටම වුන් විශ්වාසය තබන කණ්ඩායම ඉන්දියාව කියලා. එතකොට මේ platform තුනම කියන්නේ ඉන්දියාවට තමයි වැඩි හැකියාවක් තියෙන්නේ කියලා. එතකොට එක්කෙනෙක් විතරක් නෙමෙයි ඔබට පේනවා ඇතිනේ මේ තුනම එක උත්තරයක් දීලා නැහැ. යම් යම් වෙනස්කම් තියෙනවා. නමුත් එකක් ගැන කියන්නේ ප්‍රබල විදිහට කියන්නේ ඉන්දියාව තමයි මෙතන වැඩි අවස්ථාව තියෙන්නේ කියලා නේද? සෝසස් 10ක් මේ Grok එක ස්ථාන 10කින් හොයාගෙන තමයි මේ උත්තරේ මට දීලා තියෙන්නේ. හරිද? සෝසස් 10ක්. හරි. එතකොට ඒගොල්ලන් ආයේ ඕස්ට්‍රේලියාව ගැනත් කතා කරනවා. හරිද? මේ ඉන්න ප්‍රබල කණ්ඩායම ඒගොල්ලන්ගේ මේ වර්ල්ඩ් කප් වල තියෙන ස්ට්‍රෙන්ත් එක ඒකත් එක්ක ඉන්දියාව ඕස්ට්‍රේලියාව මේ තුනම කියනවා ඉන්දියාව ඕස්ට්‍රේලියාව ඉදිරියෙන් ඉන්නවා කියලා. එතකොට අපි යම් කිසි අදහසක් අපිට ඔළුවේ තියෙනවා කවුද ප්‍රබල කණ්ඩායම කියලා. ඕස්ට්‍රේලියාව ඉන්නේ අපේ කාණ්ඩේ. ඒක තමයි බරපතලම කතන්දරේ. ඊට පස්සේ දකුණු අප්‍රිකාව ගැනත් මොවුන් කියනවා. දකුණු අප්‍රිකාව ගැන දෙහික විතර දැන් කියවෙලා තියෙනවා. ඒ වගේම පාකිස්තානය ගැනත් කියනවා. මේගොල්ලන් පාකිස්තානය ගැනත් කෙලින්ම කියනවා. නවසීලන්තය සහ එංගලන්තය ගැනත් කියනවා. මේගොල්ලන් ඇෆ්ගනිස්තානය ගැනත් කියනවා. මේ ඇවිල්ලා Grok එක. හැබැයි ඊට අමතරව ගත්තාම මේක පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ නිසා ශ්‍රී ලංකාව සම්බන්ධෙනුත් යම් කිසි අදහසක් තබාගත හැකි වගේ අර පස්සේ
හිතනකොට පුළුවන් වේවි වගේ පේන්න තියෙනවා. මොකද ශ්‍රී ලංකාවේදී ප්‍රබලයි කියලා තමයි සෝසස් වල තියෙන්නේ. ඇත්ත හැබැයි එක් දින තරඟවලදී එහෙම අපි තාමත් හොඳයි සහ අවසාන ලංකාවේදී පැවැත්වෙච්ච 20 තරඟවල අපි ටිකක් ගොඩ දාගත්තනේ. ඒ නිසා ලංකාවේදී ප්‍රබලයි. ලංකාව විශේෂයෙන්ම ස්පින් එකට ප්‍රබලයි ලංකාවේදී. එතකොට පිතිකරණය ගොඩ දාගත්තොත් පන්දු යවන්නෝ මේ තරඟ ජයග්‍රහණය කර දේවි සහ අවධානයෙන් සිටින ලංකාව සම්බන්ධයෙන්. මොකද ලංකාවේ පැවැත්වෙන හොස්ලා ලංකාව සහ ඉන්දියාව නිසා ලංකාවට ලොකු ආසියක් තියෙනවා කියන කාරණය තමයි මේ හැමෝම කියන්නේ. අනිත් එක මේ කියන්න ඕනේ අර ඉන්දියාවයි ඕස්ට්‍රේලියාවයි සමාන උත්තර දෙකක් ආව වුණාට ඉතිරි උත්තර ටිකක් වෙනස්. හරිද? ඒතර මට කියන්න බෑ මේ එකම සෝස් එක ගිහිල්ලා අරගෙන තමයි මේ තුන් දෙනාම මට එක උත්තරයක් දුන්නේ කියලා. එහෙම එකක් නැහැ. මේක වෙනස්. තුන බැලුවොත් තුන ඔබට උනත් මේ ප්ලැට්ෆෝම් තුනේ ගහලා බලන්න කවුද දිනන්නේ කියලා. මම නිකන් කියනවාට කියන්නේ Gemini ගහන්න, Grok ගහන්න, ChatGPT ගහලා බලන්න කවුද දිනන්නේ කියලා අහපුවම ඒගොල්ලන් සෝස් එක්ක, ඒ කියන්නේ ඒගොල්ලන් හේතුත් එක්ක දෙනවා තුනේ තියෙන්නේ ගැළපෙන කණ්ඩායම් දෙකක්. ඒ තුනම කියනවා. හැබැයි ඉතිරියව වෙනස්. එතකොට අපිට හිතා ගන්න පුළුවන් ලෝකේ ප්‍රෙඩික්ෂන් එකක් තියෙනවා ලෝකේ. ඒ කියන්නේ මේ chat GPT හරි මොන හරි මේ AI මේ සාස්ත්‍රයක් නෙමෙයි මේ කියන්නේ. මොනද කේන්දර බල්ලා කියන කතාවක් නෙමෙයි. මේ මොනවා හරි කොහේ හරි අපේ අන්තර්ජාලයේ තියෙන තොරතුරු ටිකක් එකතු කරලා මේ කියන්නේ. එතකොට වැඩිපුරම අන්තර්ජාලයේ තියෙන තොරතුරු වල වැඩි ප්‍රෙඩික්ෂන් තියෙන්නේ, හේතු කියලා තියෙන්නේ, වාසි තියෙනවා කියලා තියෙන්නේ එක ඉන්දියාව. අනිවාර්යයෙන්ම ඉන්දියාව. මොකද ඉන්දියාවේදී පැවැත්වෙන්නේ මේ තරඟ. හොඳේ. ඒ නිසා ඉන්දියාවට එක තියෙනවා අනිවාර්යයෙන්ම ඉන්දියාව තුලදී පරාජයට පත් කිරීම හීනයක්. විශේෂයෙන්ම මේ ටෙස්ට් පෙරදුනාට මේ සීමිත පන්දුවාරවල පරාජය කරන්න බෑ. ඒ නිසා ඉන්දියාව අතිශය ප්‍රබලයි කියලා කියනවා. ඕස්ට්‍රේලියාව ICC තරඟාවලි වල ප්‍රබල හින්දා ඔවුන් අංක 2ට වෙලා තියෙනවා. ඒතර මේ කණ්ඩායම් දෙක සම්බන්ධයෙන් ගත්තොත් මේ තුනම කියන්නේ අඩුම ෆයිනල් හරි එන්න පුළුවන් කියලා. හැබැයි ශ්‍රී ලංකාව පැත්තෙන් ගත්තාම ශ්‍රී ලංකාවේදී තනතිලිවල ඉතාමත් හොඳින් ක්‍රීඩා කරනවා කියලා තොරතුරු අන්තර්ජාලයේ තියෙනවා, සාධකලා තියෙනවා, වාර්තා කරනවා නම් මනම් හින්දා ඒගොල්ලන් කියනවා මේ කෘත්‍රිම බුද්ධිය කියනවා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇහැ ගහගෙන ඉන්න ඔවුන්ට ලොකු වාසියක් තියෙනවා කියලා. ඉතින් සන්තෝසයි. අපි ශ්‍රී ලාංකිකයෝ විදිහට ගොඩක් සන්තෝසයි මේ අන්තර්ජාලයේ තොරතුරු තියෙනවා. ශ්‍රී ලංකාවට යම් කිසි දෙයක් පෙරලියක් කරන්නට පුළුවන් හැකියාවක් තියෙනවා හරියට වැඩිපත් වුණොත් කියලා. ඉතින් අන්නේ ඒකත් තියාගෙන ඒ නම්බුනාමයක් තියාගෙන හරියට කණ්ඩායමක් හදාගෙන උනන්දුවෙන් ගහලා මොලෙන් ගහලා නේද? කණ්ඩායම කවුරුණක් කමක් නැහැ මොලෙන් ගහලා පිටිකරණේ යම් කිසි මට්ටමක හොඳින් තියාගෙන ලකුණු ගහලා පන්දු යැවීමෙන් වැඩේ ගොඩ දා ගන්න පුළුවන්. ඉතින් අපිටත් ඕනේ කොහොම හරි ශ්‍රී ලංකාව සුපර් 8 එකෙන් එහාට ගිහලා අඩුම තරමේ සෙමි ෆයිනල් එකකවත් ක්‍රීඩා කරනවා දකින්න. ඉතින් කෘත්‍රිම බුද්ධියත් ඒක කියනවා. මේ තරඟාවලිය අවසන් වෙනකොට මේ කෘත්‍රිම බුද්ධි කතන්දරේ මම ආය ඇදලා ගන්නම්. අපි බලමු එතකොට මේ කියපු අනාවැකිත් එක්ක එදාට සමාන වෙයිද කියලා. ඒකත් ඇත්තටම පොඩි පරීක්ෂණයක් විදිහට අපිට බලා ගන්න පුළුවන්. මොකද මේවා ශාස්ත්‍ර නෙමෙයි. මේගොල්ලන් කියන්නේ අන්තර්ජාලයේ තියෙන එක එක තොරතුරු වලට අස්සට ගිහිල්ලා එබිලා ඒවා අවුස්සලා අරගෙන තමයි මේ ප්‍රෙඩික්ෂන් අපිට දෙන්නේ. ඒ නිසා මේවා විද්‍යාත්මක නෑ කියලාම කියන්න බෑ. අපි බලමු මේ එහෙම දෙන ප්‍රෙඩික්ෂන් හරියනවද කියලා අපිට බලා ගන්න පුළුවන්. එහෙම වුණොත් අපිට ඉස්සරහට ලොකු දේවල් ටිකක් කියන්න කරන්න පුළුවන්. එහෙනම් මේ වීඩියෝ අවසන් කරනවා. අපිට සුබ දවසක්.